හරි viewers අද කතා වෙන්න යන්නේ මම GBP USD pair එකේ ගත්ත swing trade එකක් ගැන. එතකොට මේ month එකේ මේ current යන month එකේ තමයි මේ දැන් යන month එකේ තමයි ඒක ගත්තේ මම. එතකොට මම මේකට මුලින්ම ඒකේ executions ටික පෙන්නන්නම් execution එක පෙන්නන්නම් ඔයාලට. එතකොට ඔයාලට පේනවා daily time frame එකේ අරන් තියෙන්නේ. right. එතකොට 1.351.9 ගණන් තියෙන්නේ. ඒ කියන්නේ වෙන්න මේ හරියෙන් වගේ. ඒ කියන්නේ monthly candle එකේ wick එකෙම වගේ තමයි අරන් තියෙන්නේ මෙන්න මේ හරියෙන්. එතකොට close කරලා තියෙන්නේ close කරේ මම සාමාන්‍යයෙන් මේ ගානේදීම close කරා මම 1.32යි 8යි 6යි 5යි තමයි close කරලා තියෙන්නේ. එතකොට total pips ගාන සාමාන්‍යයෙන් 230ක් විතර set වෙනවා. හරි. එතකොට අපි බලමු කොහොමද මේක ෆ්‍රේම් වුනේ සහ මේකේ තිබ්බ ෆැක්ට්ස් මොනවද කියලා මේක මෙතනින්ම monthly expansion එක පටන් ගනී කියලා classify කරන්න තිබ්බ දේවල් මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. හරි මම මේවා ටික අයින් කරගන්නම්. එතකොට ඔයාලට පේනවා මේ දැන් යන month එක, කියන්නේ මේ month එක ඔක්තෝබර් month එක. එතකොට අපි සාමාන්‍යයෙන් බැලුවොත් වැඩි දෙයක් නැහැ. monthly time frame එකේ ඒ කියන්නේ මෙන්න මේ month එකේ high ගන්න තියෙනවා. ඊට පස්සේ මේ range එක ඇතුලේ close වෙලා තියෙනවා. එතකොට P third candle එක අපිට trade කරන්න පුළුවන්. මොකද මේක CRD play කෙනෙක් නම් දන්නවා මේක සාමාන්‍යයෙන් මේක range එක කියන්නේ මේ candle range එක ඇතුළට එන sign එකක් මේක. එතකොට අපි week වගේ ගියොත් weekly time frame එකට ගියොත් ඔයාලට පේනවා weekly එක හොඳට බැලුවොත් right. එතකොට week එකේ කියන දේවල් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයාලට. ඔයාලට මෙතන තියෙනවා liquidity pool එකක්. එතකොට මේ liquidity pool එක take out කරලා තියෙනවා. ඊට පස්සේ market එක deliver change එකක් දීලා තියෙනවා. මෙන්න මේ order block එක හදලා තියෙනවා. right. එතකොට PDR එකක් විදියට මේ order block එක තියෙන්නේ. right. එතකොට මම මෙතනින් තමයි trade එකට එන්න උනේ. එතකොට මම daily ටිකක් යන්නම් clarity එක වැඩි කරගන්න මේකේ. එතකොට අපිට දැනට පේන්නේ weekly time frame එකේ liquidity sweep එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන weekly shift එකක් තියෙනවා. එතකොට තව මෙතන liquidity අරන් මෙතන CSD එකක් දීලා තියෙනවා පල්ලට. හොඳ thick candles දෙකකින් හොඳ rejection candle එකක් මේක. ඊට පස්සේ මේ order block එකට retrace වෙලා right මේ block එකට respect කරලා තියෙනවා. ඒ කියන්නේ මේ block එක තියෙන area එකෙන්, ඒ කියන්නේ මේ order block එක තියෙන area එකෙන් පොඩි rejection එකක් දීලා තියෙනවා right. එතකොට අපි daily time frame එකට ගියොත් ඔයාලට පේනවා මෙතන daily shift එකක් දීලා තියෙනවා right. මෙතන මේක තමයි අපේ weekly order block එක right. මේක දාගන්නම් plus නෙවෙයි minus order block මේක දාගන්නම් weekly කියලා. හරිද? bearish order block එක තියෙන්නේ. හරිද? එතකොට මේ bearish order block එක තියෙනවා මෙතන. ඊට පස්සේ මේකේ thickness එක පොඩ්ඩක් වැඩි කරන්න. front size එකත් පොඩ්ඩක් වැඩි කරන්න. right. එතකොට මේ weekly bearish order block එකත් එක්ක ඔයාලට පේනවා මෙතන daily market structure shift එකක් දීලා තියෙනවා. daily shift එකක් දීලා තියෙනවා මෙතන. එතකොට මේ daily shift එකෙන් පස්සේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ daily shift එකක් කියන්නේ සාමාන්‍යයෙන් daily shift එකක් කියන්නේ ගොඩක් crucial දෙයක් market එකේ සාමාන්‍ය swing trade කරන කෙනෙකුට right. ඔයාට මේ range එකේ තියෙන liquidity pools classify කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා look back periods ඒ කියන්නේ 20 40 60 look back ICT කියලා දෙනවා. මේ swing trade කරද්දී ගොඩක් වැදගත් වෙන දෙයක්. මම එහෙම පොඩ්ඩක් මම මේක ඒ swings ටික සහ ඒ liquidity pools ටික පොඩ්ඩක් delineate කරන්නම් ඔයාලට. එතකොට
මේක මේ data range කියන tool එක අරගෙන මම right පොඩ්ඩක් ඉන්න මේක දාගන්න cross එකට right එතකොට මේ shift වෙච්ච channel එක තමයි මේක. එතකොට මම මේක අරන් යනවා කෙලින්ම 40 days වලට right. එතකොට මෙතන 42 days තියෙන්නේ කමක් නැහැ එක right. අපිට 60 days වලට මැඩන් ගියට පස්සේ අපිට පේනවා මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් මේක තවදුරටත් cell side එකද expand වුණොත් තියෙන final target එක right. එතකොට මම passes ගත්තේ මෙන්න මෙතනින්. මෙන්න මේ හැරින් passes ගත්තේ මොකද මෙන්න මෙතන තිබ්බා inversion pair value gap එක. IFVG එකක් තිබ්බා මෙතන. right ඒකට පොඩ්ඩක් respect කරලා තමයි close උත් උනේ. ඒ හින්දා මගේ මම මේ හැරින් entry එක close කරගත්ත ටක් ගාලා. එතකොට මේ range ටික දැක්කාට පස්සේ අපිට පේනවා මම trade එක ගත්තේ මෙතනින් right. එතකොට මේ මොනවත් තිබ්බේ නැහැ. හරිද? ඒ කියන්නේ මෙතෙන් විතරයි ඇවිල්ලා තිබි මාකට් එක. මෙතනින් ගත්ත trade එක මම මෙතනින් close කරා right. එතකොට අපිට බැලුවොත් අපිට සාමාන්‍ය range එක define කරගත්තොත් අපි trade කරන්නේ මොන range එකේද කියලා right. මුලින්ම මේ swing high එක තියෙනවා, swing low එක තියෙනවා. ඊට පස්සේ fair value gap එක මෙතන mitigate කරලා තියෙනවා, mitigate කරලා market එක sell වෙලා තියෙනවා right. ඊට පස්සේ ආපහු මේ swing high එක සහ මේ swing low එක තමයි අපේ clear range එක වෙන්නේ right. මේ swing high එක සහ මේ swing low එක තමයි clear range එක වෙන්නේ අපේ. හරිද? එතකොට මේ range එක ඇතුලේ අපිට PDRS විදිහට තියෙනවා මෙන්න මේ rejection block එක right. rejection block එක සහ මේ fair value gap එක මේක order block එකක් විදිහට ගන්නත් උනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අපි කතා කරන්නේ මේකේ already මෙන්න මේ shift වුණ දැන ඉඳන් තව මේකක් යඳ ගන්න මේ shift වුණ දැන ඉඳන් right 20 days ගත්තට පස්සේ 22 21 21 හරිද? එතකොට මෙතන 20 days mark වෙන්නේ මේක මෙතන මොකක් හරි කියන්නේ gap එකකින් වගේ මොකක් හරි open වුණොත් ඒක පොඩ්ඩක් දවසක් එහාට මෙහාට යනවා. ඒක ගැන හිතන්න එපා right. 20 days 21 days ඒක tolerate කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන අපි 20 days ගත්තට පස්සේ අපිට පේන significantම low එක තමයි. ඒ කියන්නේ shift එකක් වුණාට පස්සේ තියෙන low එක තමයි වෙන්න මේක. right. එතකොට ඔයාලට පේනවා මෙතන market එක ඇවිල්ලා මෙතන තියෙන ළඟම fair value gap එක immediately rebalance වෙලා market එක කියන්නේ නැත්නම් immediately balance කරලා market එක මෙතනටම sell වෙලා තියෙනවා. right. එතකොට ආපහු ඔයාලට පේනවා මේ liquidity area එක ගත්තට පස්සේ චූටි reversion එකක් ඇවිල්ලා තියෙනවා උඩට. හරිද? එතකොට අපිට range එක define වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ liquidity ගත්තා. right. මේ area එකේ liquidity ගත්තා. 20 days වල තිබ්බ significant low එක ගත්තා. right. ඊට පස්සේ market එක උඩට ගියා. market එක චුට්ට උඩට ගිහිල්ලා ඉවරක් පස්සේ market එක මෙන්න මෙතන අපිට තියෙනවා මේ range එකක්. එතකොට මේ range එකත් මම premium discount දාලා පෙන්නන්නම් ඔයාලට. එතකොට premium discount දාලා පෙන්නුවොත් ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට පේනවා market එකේ premium zone එකේ තමයි market එක මේ sell වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ GU වල characteristic එක තමයි market එක අර extremes වලටම එනවා market එක. කියන්නේ සාමාන්‍යයෙන් අපි විවහාරයෙන් ගියොත් නැට්ටෙම එනවා. ඒ කියන්නේ නැට්ටටම එනවා. ඒ කියන්නේ තියෙන edge එකටම ඇවිල්ලා තමයි market එක යන්නේ. සාමාන්‍යයෙන් EU බැලුවොත් එහෙම නැහැ. GU වල මේක තියෙනවා. ඒ කියන්නේ characteristic ඒ ලක්ෂණේ තියෙනවා. එතකොට අපි premium discount දාලා බැලුවත් market එක premium එකට ඇවිල්ලා තියෙනවා. බලන්න මේක premium එකට ඇවිල්ලා එතකොට මේ fair value gap සහ මෙන්න මේ තියෙන PDRA cluster එකටම respect කරනවා market එක. ඒ කියන්නේ consolidate වෙනවා මෙතන හොඳට. consolidation එකකින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් expansion එකක් right. consolidation expansion reversal or retracement ඕක තමයි පිළිවෙල ඉබ්ඩා cycle එකේ. හරිද? එතකොට ඊට පස්සේ මෙතන consolidation එකක් වෙනවා right. එතකොට මෙතන consolidation එකක් වෙනවා. අපිට පුළුවන් මේක කොච්චර දුරට expand වෙයිද කියන එක බලන්න මේ standard deviations use කරලා. හරිද? මම මේ manipulation leg එකට දාගන්නවා standard deviations. එතකොට ඔයාලට පේනවා right මෙන්න මේ
මේ තියෙන 2.5 මෙන්න මේ ඒරියා එකේ තියෙන මේ 2.5 ඒරියා එකකින් මාකට් එක හරියටම පොඩ්ඩක් රිවර්සල් සයින් එකක් පොඩ්ඩක් දීලා තියෙනවා. සහ අනික අපි ගත්ත වීක් එක අපි වීක්ලි කැනල් එක වීක්ලි ටයිම් ෆ්‍රේම් එකට ටක් ගාලා ගියොත් රයිට් මේ වීක්ලි ටයිම් ෆ්‍රේම් එක අපි ගත්තොත් සාමාන්‍යයෙන් වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ අපි දන්නවා කියන්නේ හැම වීක්ලි කැනල් එකක්ම ගොඩක් වෙලාවට කියන්නේ most of the time කැනල් එකක් රයිට් කැනල් එක ඕපන් වෙනවා හයි එක හදනවා අදාළ ඩයිරෙක්ෂන් එකට එක්ස්පෑන්ඩ් වෙනවා ඊට පස්සේ ලෝ එක හදලා ක්ලෝස් වෙනවා. එතකොට Monday, Tuesday, Wednesday, Thursday, Friday. එතකොට Monday high of the week හදලා තමයි මාකට් එක Friday low of the week හදලා මාකට් එක රේන්ජ් එක ඇතුළට ඇවිල්ලා තියෙනවා. මෙතන කවුරු හරි ප්ලේ කරනවා නම් daily ඒ කියන්නේ day rate setup එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් TGIF එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. Thank God it's Friday setup එකක්. ඒ කියන්නේ සරලව කිව්වොත් weekly range එකෙන් පොඩි ප්‍රමාණයක් 115ක් 120ක් වගේ ප්‍රමාණයක් රේන්ජ් එක ඇතුළට එන එක තමයි වෙන්නේ previous day අරගෙන. ඒ කියන්නේ Tuesday නෙමෙයි Thursday low එක අරගෙන මාකට් එක මේ රේන්ජ් එක ඇතුළට එන එක තමයි TGIF කියලා කියන්නේ. හරිද? සරලව කිව්වොත්. එතකොට ඒකට අදාළ වෙන්නේ මේක classic week එකක්ද එහෙමද කියලා ඒක අදාළ වෙන්නේ නිකන් expansive week එකක්ද ඒක එහෙම අදාළ වෙන්නේ සාමාන්‍යයෙන් කැනල් එක high එකක් හදලා කැනල් එක low එකක් හදලා ඒ range එක capped වෙන්න ඕනේ. ඒ කියන්නේ range එකක් කැනල් එකක් print වෙන්න නම් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගොඩක් channels වලට wicks තියෙනවානේ. කියන්නේ high එකක් low එකක් තියෙනවා අනිවාර්යෙන්. එතකොට low එක හැදෙන procedure එක වෙන්නේ සාමාන්‍යයෙන් high එක හැදුවට පස්සේ සාමාන්‍යයෙන් high එක හැදුවට පස්සේ expansion එක exhaust වුණාට පස්සේ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් මේ PDR එක ඒ කියන්නේ inversion fair value gap එක මෙන්න මේ area එක මේක react වෙන්න පුළුවන් area එකක්. ඒ කියන්නේ මෙතනින් චුට්ටක් හරි buy වෙන්න පුළුවන් area එකක්. අනික මේක daily time frame එකේ. හොඳට මතක තියාගන්න මේක daily time frame එකේ PDR එකක්. අනික මේ ලොකු range එක ගත්තට පස්සේ discount එකේ ඉන්නේ. එතකොට මෙතනින් යම් කිසි හෝ expansion එකක් දෙන්න පුළුවන් චූටි හෝ ඒක අර ප්‍රමාණය දන්නේ ඒකේ ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන් trade කරන වාටමයි. මොකද bias එක පැත්තට තමයි අපි trade කරන්න ඕනේ. එතකොට bias එකට සාපේක්ෂව තමයි මේක exact reversal එකක්ද නැත්නම් retrace range එකට back to retracement එකක්ද කියලා ඔයාලා තමයි නිර්ණය කරන්න ඕනේ ඒක. right? එතකොට මේකේ Friday low එක හැදුනට පස්සේ කියන්නේ Friday low එක හැදිලා තියෙනවා. එතකොට මෙතනදී right මම මෙන්න මෙතනදී මේ rejection block එකේට ආසන්න දැනගදී මම මේ entry එක ගත්තා. හරිද? එතකොට මම ආයේ මේ week එක පොඩ්ඩක් ඔයාලට explain කරන්න. මේ week එකේ තිබ්බා one shot one kill එකක්. එතකොට මම ඒ උනාට entry එක ගත්තේ මෙතනදී. right මම ආයේ මෙතනට trade activities වල ගියේ නෑ මේ week එකේ. but ඔයාලට අර explanation එකක් දෙන්න ඕන හින්දා මම ඒකත් ඔයාලට කියන්නම්. එතකොට මම මේක මේ week එක ඇඳ ගන්නම් මෙහෙම. right එතකොට මම මේ වයින් කර ගන්නම්. right එතකොට ඔන්න අපේ PDR set එක තියෙනවා. එතකොට හොඳ high probability area එකක් තියෙනවා. high probable area එකක් තියෙනවා මෙන්න මෙතන. right මොකද ඒකට හේතුව මේ fair value gaps ඊට පස්සේ මේකම cluster වෙලා තියෙන්නේ. right එතකොට මේක තමයි ඔයාගේ PDR තියෙන section එක. මොකද ඔයාලට මෙතනින් ඕනනම් sell කරන්න පුළුවන් lower time frame market structure එක බලලා මම කියන්නම් ඇයි මෙතන මම කෙලින්ම direct entry එකක් ගැහුවේ කියන එකත් මම කියන්නම්. ඊට කලින් මේ week එකට පොඩ්ඩක් අපි ගිහිල්ලා එමු. week එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න ඔයාලට. right මම daily ගියාට පස්සේ මම week 1 hour වලට යනවා. right මෙතන තියෙනවා පොඩි ලස්සන දෙයක්. right මෙන්න මේක තියෙනවා new week opening gap එක. right සාමාන්‍යයෙන් one shot one kill trade කෙනෙක්ට මේ වගේ එකක් තියෙනවා කියන්නේ හොඳ wild card එකක්. හේතුව right ඔයාලට මේ ඇත්තටම new week opening gap එක කියන්නේ data loss එකක්. හරිද? ඒ කියන්නේ මේ pricing එකයි මේ pricing එකයි අතර ඇති වෙන difference එකක්. ලොකු difference එකක්. හරිද? ඒ කියන්නේ මේ price එක close වෙනවා සහ මේ price එක opening අතර තියෙන ලොකු වෙනසක්. හරිද? එතකොට ඔයාලට පේනවා මෙතන new week opening gap එකක් හදලා තියෙනවා. right මෙතන closing price එකයි මෙතන opening price එකයි මාක් කරන්නේ. right අපි මේක බලමු. හරියට මාක් කළා. right bullish candle එකක් නේ. එතකොට opening price එක මෙතන තියෙනවා. right එතකොට closing price එක මෙතන තියෙනවා. right ඔන්න ඕක තමයි new week opening gap එක. right එතකොට
ඔයාලට ඕන නම් මේ ඒරියා එකෙන්ම ගහන්න පුළුවන් මන්ඩේ රේන්ජ් එකෙන්ම ගහන්න පුළුවන්. ඔයාලා හොඳට බැලුවොත් මම අර ටර්ටල් සුප් එක වික් එකෙන්ම ගහන්නේ කොහොමද කියලා බලන්න මම කලින් කියලා දීලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා රයිට් මාකට් එක මෙතන හොඳට කන්සොලිඩේට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ලෝගෝ එක ටර්ටල් සුප් කරලා මාකට් එක ගිහිල්ලා තියෙනවා උඩට. බලන්න මෙතනත් හදලා තියෙනවා high resistant liquidity එක. හරිද? මෙන්න මෙතන හදලා තියෙනවා අපේ high resistant liquidity එක. සහ තාම මෙතන හදලා තියෙනවා fair value gap එක. right? එතකොට මේ highs ටික වෙනවා classic inducement එකක් වෙනවා මේක. right? එතකොට ඔයාලට මෙතනින් entry එක ගහලා මෙතනින් stop එක තියන්න පුළුවන්. right? එතකොට ඔයාලට මේ whole range එකම whole weekly range එකම මේව කරගන්න පුළුවන්. සහ week එක මුලදීම ඔයාලා හොඳට කල්පනා කරලා බැලුවොත් හොඳ deliver change වෙනස් වීම මේකක් දීලා දෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට හදලා තියෙනවා fair value gaps. right? මෙතනින් මේක අල්ල ගන්න පුළුවන්. කාට හරි මේක trust කරන්න බැරි නම් මේ CISD එක trust කරන්න බැරි නම් හරි මෙතන CISD එකක් තියෙනවා. right? මෙන්න මෙතන තියෙනවා වන්නා වගේ CISD එකක්. මෙන්න මෙතන තියෙනවා. right? අපි මේක බැලුවොත් මේ candle line chart එක බැලුවොත් මෙතන තියෙනවා break එකක්. right? එතකොට මෙතනින් අපිට කවුරුහරි මෙතනින් trust කරන්න බැරි නම් ඔයාලට ලස්සන මේකක් තියෙනවා. හරිද? මෙන්න මේ fair value gap එක balance වෙලා තියෙන්නේ මෙතනින්. right? එතකොට මෙන්න මෙතන තියෙනවා fair value gap එකක්. right? මෙන්න මේ fair value gap එකත් මෙහෙට extend කරපුවාට පස්සේ සහ මෙන්න මෙතනට තියෙනවා right? මෙන්න මෙතන තියෙනවා තව චූටි gap එකක්. හරිද? එතකොට මේක completed buy side deliver එකක් නේ. buy side deliver කරලා හරිද? ඒ ළඟින්ම sell side deliver කරලා තියෙන්නේ. right? එතකොට මේකට අපිට කියන්න පුළුවන් balance price range එකක් කියලා. right? balance price range එක මොකද buy side sell side activities දෙකම මෙතන වෙලා තියෙනවා සහ ඒ දෙකේදීම චූටි gaps නැත්නම් inefficiencies ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා. right? එතකොට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේ move එක catch කරගන්න බැරි නම් ඒ කියන්නේ කාට හරි බයයි නම් නැත්නම් risk කරන ප්‍රමාණය too much නම් ඔයාගේ plan එකට අනුව වෙන්න මෙතනට වෙනකල් right? මේ entry එක පොඩි time frame වල structure එක බලලා ගහන්න පුළුවන්. right? එතකොට තව මේ week එක ඇත්තටම මොකද week එක මොකද multiple dealing ranges හදලා තියෙනවා සහ මෙන්න මෙතනින් market structure shift එකක් දීලා තියෙනවා. ආයේ මේ range එකට ඇවිල්ලා තියෙනවා. ආයෙ ගිහිල්ලා තියෙනවා. range එකේ premium එකට ඇවිල්ලා තියෙනවා. මෙතන inversion එකක් තියෙනවා. sorry inversion එකක් නෙවෙයි balance price range එකක් තියෙනවා අපව. එතකොට මේකෙන් sell වෙලා තියෙනවා. right? sell කරන්න multiple chances දීලා තියෙනවා මේ week එකේ. right? ඉතින් මම trade එක ගත්තේ මෙන්න මෙතනින්. right? මෙන්න මෙතනින් trade එක ගන්න හේතුව තමයි right? හරි ට්‍රේඩ් එකක් ගත්තාම ස්ටොප් ලොස් එක තියන්න දැනක් අපි ප්‍රීඩිටර්මයින් කරගන්න එපානේ. එතකොට ස්ටොප් ලොස් එක තියන්න මම ප්‍රීඩිටර්මයින් කරගත්තන් තමයි මෙන්න මේක. ඔයාලට මම මේක පැහැදිලිව කියලා දීලා තියෙනවා. right? රේන්ජ් එකක් හදනකල් ඉන්න රේන්ජ් එකක් හැදුවට පස්සේ ඔයාලට මේ දෙන ඉන්ඩියුස්මන්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් මම කිව්වා රේන්ජ් එක හැදුනට පස්සේ ඔයා ඉන්න සාමාන්‍යයෙන් ප්‍රීමියම් ඩීප් ප්‍රීමියම් වගේ යනවා නම් සෙල් කරන්නත් ඩිස්කවුන්ට් ඩීප් ඩිස්කවුන්ට් යනවා නම් ටර්ල්ස් බයි කරන්නත් හරිද මෙන්න මේ රේන්ජස් වලට එනකල් ඉන්න කියලා තියෙනවා. right? එතකොට මොකද කරේ? මාකට් එක හිමීට ඒකත් ලස්සනට ඇවිල්ලා තියෙනවා. මාකට් මේක මොඩල්ස් එකෙන් ප්ලේ කරන කෙනෙකුට බලන්න පේනවා. right? මෙතන ඔරිජිනල් කන්සල්ටේෂන් එක තියෙනවා. right? ඊට පස්සේ මෙතන තියෙනවා distribution pace එකක්. මම ආයෙත් කියන්නේ මේක පටල ගන්න එපා. sorry මේක accumulation pace එකක්. right? ඒ කියන්නේ මෙහෙමයි. හරිද? මේ මාකට් accumulation manipulation distribution කියන power of 3 එකනේ. right? එතකොට ඒකත් එක්ක මේක පටල ගන්න එපා. හරිද? buy side පැත්තට deliver එකක් දෙනවා නම් ඒවා accumulations. හරිද? sell side පැත්තට දෙනවා නම් ඒක distributions. ඒකේ ICD කියලා තියෙන විදිහට තමයි මම කියන්නේ. right? එතකොට සරලව මේක consolidation එකක් කියලා මතක තියාගන්නකො එච්චරයි. හරිද? ඊට පස්සේ මම එතන market strike shift එක තියෙනවා. right? ආපහු වෙන්න මෙතනින් තමයි ආට smart money reversal එක දීලා තියෙන්නේ. හරිද? මේක clear market strike shift එකක් විදියට classify වෙන්න බෙන්න මේ ලෝ එක break වුණාට පස්සේ නමුත් ඊට කලින් sign එකක් දීලා තියෙනවා. ඒක තමයි right? සාමාන්‍යයෙන් bullish PDRS තියෙනකොට bullish PDRS respect කරන්න ඕනේ. සාමාන්‍යයෙන් bullish flow එකකට යනවනම්. right? මේකේම වෙලා නැහැ. right? මේ array එක market එක displace කරලා තියෙනවා. ඒක displace කළා ඒත් එක්කම හදලා තියෙනවා ලොකු fair value gap එකක්. right? එතකොට ආපහු consolidation එකට ගිහිල්ලා market එක right උඩට ගිහිල්ලා මේ range එකකින් retracement එකක් ඇවිල්ලා ඕනනම් කෙනෙකුට මෙතන OTE එක play කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ swing high එකටයි මේ swing low එකටයි දාලා OTE එක ගන්නත් පුළුවන්. right?
එතකොට ඔයාලට පේනවා original consolidation, first phase accumulation, හරිද? smart money reversal එක තියෙනවා මෙතන. distribution එකක් තියෙනවා. distributions ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ distribution multiple times වෙලා තියෙනවා මේක. එතකොට මේක ඇත්තටම හොඳ legs ටිකක් තියෙනවා සහ හොඳ week එකක්. මොකද ගොඩක් chances දීලා තියෙනවා සාමාන්‍යයෙන් trade කරන කෙනෙකුට, day trade කරන කෙනෙකුට සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මෙන්න මෙතනින් trade එකක් අරගෙන මෙතනින් TPs out කරා. ආයෙ මේ range එකට ආවට පස්සේ මෙතනින් අරගෙන මෙතනින් out කරා. right? එහෙම මම කරන්න කියන්නේ මම එකපාරම මෙතනින් ගියවුවා entry එක. right? එතකොට මෙතනින් මම entry එක තියලා මෙන්න මෙතනින් entry එක තියලා පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතනින් entry එක තිබ්බා. right? entry එක තියලා මෙතන high එකට stop loss තිබ්බා. right? මොකද මම මේක කියලා දීලා තියෙනවා ඔයාලට L-sup ගැන කියලා දීදී. right? අපිට clear range එකක් තියෙනවා. range එක liquidity හදලා තියෙනවා. liquidity engineer කරලා තියෙනවා. right? එතකොට market එක මම මෙතනින් entry එක අරගෙන stop එක මේ high resistance එක උඩින් තිබ්බා. අනිවාර්යෙන් make sure ඔයාලගේ stop එක අනිවාර්යෙන් high resistance එකක් එක්ක තියන්න. right? නැත්තම් තව special case scenarios තියෙනවා සාමාන්‍යයෙන් breakaway gaps තියෙනවා. ඒවා මෙහෙමයි. හරිද? මේ තරම් classify කරන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් සමහර වෙලාවට දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමනේ breakaway gap එකකට එන්නේ. එතකොට කියන්නේ එහෙම දෙයකට එන්නේ නැහැ මාකට් එකේ. කියන්නේ මාකට් එකේ බ්‍රේක් වෙලා යනවා නම් ඒක ආපහු එතනින් එන්නේ නැහැ කියලා පොඩි මතයක් තියෙනවා. නමුත් ඒක එහෙම අපිට කියන්න බෑ. මොකද මාකට් එක මාකට් කන්ඩිෂන් කියන එක අපිට ප්‍රී ඩිටර්මයින් කරන්න අමාරුයි ගොඩක්. හරිද? ඒ කියන්නේ highly volatile pace එකක් ගොඩාක් අපිට වැඩි දැනුම වැඩි මිනිස්සු මේකත් එක්ක සෙල්ලම් කරන්නේ. එතකොට right අපිට පුළුවන් හොඳම තැන තමයි මේ high resistance liquidity එකට උඩින් stop එක තියන එක. එතකොට මේ trade එක සාමාන්‍යයෙන් හොඳට 1 to 10 එකක් වගේ ගියා. right? sorry 10 එකක් නෙවෙයි 17 වගේ ගියා. right? එතකොට හොඳ trade එකක්. right? එතකොට මේ වගේ trade ගන්න නම් ඔයාලා සාමාන්‍යයෙන් monthly candle එකේ expand වෙන විදිය, weekly candles ඒහා සමගාමීව expand වෙන විදිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. right? ඒක මෙහෙමයි. පොඩි දෙයකට තියෙන දැන් ඔයාලා සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මම දන්නවා මේ community එකේ ඉන්නේ day trade කරන සහ scalp කරන කට්ටිය. right? එතකොට ඔයාලට කාල ප්‍රාන්තර කිහිපයක්ම තියෙනවා daily candle එකක paces අඳුනගන්න. ඒ කියන්නේ ලන්ඩන් එකේ තියෙන අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ පෑ එකක් ලන්ඩන් එකේදී සහ නිව්යෝක් එකේදී ගොඩක් ඇක්ටිව්. ඊට පස්සේ ඒෂියන් වල එච්චර ඇක්ටිව් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා AUD USD සහ NZD USD වගේ ගත්තොත් ලන්ඩන් නිව්යෝක් ඒෂියා කියන සෙෂන් තුනේම ඇක්ටිව්. එතකොට ඒ ආකාරවලට ඔයාලට මේ ඕපනින් ප්‍රයිස් එකත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එකත් එක්ක ඔයාලට channel එක කොහෙටද යන්නේ කියන එක ඩිටර්මයින් කරගන්න වෙනවා. right? එතකොට මේක පොඩ්ඩක් අමාරු වෙන්නේ. right? සාමාන්‍යයෙන් monthly range එකක් ගත්තොත් monthly range එකක් කියන්නේ සාමාන්‍යයෙන් 40 candle එකක් නෙවෙයි. right? සාමාන්‍යයෙන් මේක average range එක ගත්තොත් මේකේ හරිද? monthly range එකේ average range එක ගත්තොත් සාමාන්‍යයෙන් pips 300ක් විතර වෙනවා. එතකොට opening price එකෙන් මේ හිතනවටත් වැඩි සාමාන්‍යයෙන් උඩට ගිහිල්ලා හෝ පල්ලට ගිහිල්ලා market එක තමන්ගේ expansion pace එක පටන් ගන්න පුළුවන් bullish හෝ bearish විදියට. එතකොට අන්න ඒකයි පොඩ්ඩක් අර මේ higher time frame එකත් එක්ක ගොඩක්ම ඉන්නේ. එතකොට ඔයාලට day trade කරාට මම කියන්නේ ඒක ගොඩක්ම higher time frame එකත් එක්ක sync වෙලා ඉන්න. මොකද ඒක ඔයාලට හොඳයි සහ ඔයාලගේ directional move predict කරන්න ඒක මාර උදව්වක් වෙනවා. ඒ හින්දා right මේක තමයි trade breakdown එක මගේ. right? ඔයාලට bias එක සම්බන්ධව තියෙන වීඩියෝ සීරීස් එක මම ඉක්මනටම ඉවර කරන්නම් ඒක. පොඩි වැඩ වගේක් තිබ්බා මේ දවස් ටිකේ ඒකයි පොඩ්ඩක් පරක්කුනේ. so අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. till then හැමෝටම good luck.